අයිබෝවන් මේ ලෝකවාසී සහ ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි මේ කතාව ආරම්භ කරන්නේ. ඔබ අප සියලු දෙනාම කොයි මොහොතේ හෝ අසනීප තත්ත්වවලට භාජනය වෙන්න පුළුවන්. බෝ වන රෝගක් තියෙනවා, බෝ නොවන රෝගක් තියෙනවා. අපි දැන් මේ වෙලාවේදී ඔබට අදහස් කරන්නේ බෝ නොවන රෝග පිළිබඳව කතා කරන්න. මේ බෝ නොවන රෝග කියන ඒවාගේ අතර දැන් මේ ලෝකේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා පිළිකාව. පිළිකාව මේ වෙලාවේදී බොහොම ඉහළ ශීඝ්‍රතාවයකින් රෝගය අඳුන ගැනීමේ ලක්ෂණ මතුවෙනවා. මේ රෝග මොනවා වුණත් ඉක්මනින් සොයා ගැනීම තුළ සනීප කරගන්න පුළුවන් ප්‍රවණතාවය හුඟක් ඉහළයි. ඒක වෛද්‍යවරුන් හැම වෙලාවෙදීම පවසනවා. ඉතින් අපි මේ වගේ කාර්යයන් සඳහා තමයි මේ අපේ වයඹ පිළිකා සංගමය ආරම්භ වෙන්නේ. වයඹ පිළිකා සංගමෙන් ඇත්තටම කරන්නේ මේ පිළිබඳව ඔබ සියලු දෙනාම දැනුවත් කරන එක. ඒ වගේම දැනුවත් කරන වැඩසටහන්, ඒ දැනුවත් කරන වැඩසටහන් සඳහා ඒ පිළිබඳ දැනුමක් තියෙන විශේෂඥ වෛද්‍යවරු පිළිකා එකකේ ඉන්න අය සම්බන්ධ කරගෙන අපි විවිධ සමාගම්, විවිධ රාජ්‍ය ආයතන, ඒ වගේම පාසල් විදුහල්පතිවරුන්, ඒ වගේම වෙනත් සියලුම ස්වේච්ඡා සංවිධානත් එක්ක සම්බන්ධ වෙලා මේ පණිවිඩය අපි අරන් යනවා. මේ පණිවිඩය අරන් යන්න වයඹ පිළිකා සංගමේ ලොකු පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඇත්තටම මේ පිළිකාව කියන එකේ තියෙන අවදානම හුඟක් අය දන්නවා. නමුත් අපි මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට ඒ සඳහා අපි විවිධ අයගෙන් අපිට උදව් උපකාර ලැබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී බහුතරයකින්, ඒ වගේම විදේශගතව ඉන්න අයගෙන්. ඒත් එක්කම අපි මේ කාර්යභාරයේදී අපි ඖෂධ වලින් උදව් කරනවා. ඒත් එක්කම අපි ඉන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයටම සම්බන්ධ වෙලා තියෙන කාර්යාලයක. ඒ සඳහා අපි ඇත්තටම කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම පිළිකා ඒකකයේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේම අනිකුත් වෛද්‍යවරුන්, ඒ විතරක් නෙමෙයි හෙද නිලධාරීන්, ඒත් එක්කම මේ සියලුම අනන්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම සහයෝගයත් එක්ක අපේ මේ පිළිකා ඒකකය ගාක් දුරට වැඩ කටයුතු කරගන්න උත්සාහ කරනවා. ඒ සඳහා අපි දැනටත් ගොඩාක් කටයුතු කරගෙන යනවා. ඉතින් අපි ඔබෙන් ඉල්ලන පළවෙනි දේ තමයි අපිත් සමග එක්වන්න, අපිත් එක්ක එකතු වෙලා මේ කාර්යයට ඔබ සියලු දෙනාම අපිට සහයෝගය ලබා දෙන්න. එහෙනම් ඔබ ස්තුතියි.